ඔබ දන්නවා පෙරේදා මධ්‍යම රාත්‍රියේ වෙනකොට තෙල් මිල මේ රටේ පාරිභෝගිකයන්ට දරාගත නොහැකි ආකාරයට ප්‍රථම වතාවට ඉහළ ගියා. එතකොට සෙනසුරාදා වෙනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආණ්ඩුව විසින් වහනවා. තෙල් බෙදා හරින්නු ටික බවුසර ටික අරගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගියත් තෙල් ඉවරයි කියලා උන් ආපහු හරවලා එවනවා. එතකොට සෙනසුරාදා දවසම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වහගෙන කලින් ගෙනාපු තෙල් ටික ආරක්ෂා කරගනිමින් හිටියේ මේ රජය වෙන කිසිම දෙයකට නෙවෙයි අසීමිතව මේ වැඩි වෙච්ච මිලට එකතු කරලා තෙල් ටික මහජනතාවට බෙදලා දෙන්න. ඒ නිසා මේ මිල වැඩි කරන්නට කලින් පරණ මිලට ගෙනාපු තෙල් ටික රඳවගෙන මේ ආණ්ඩුව කළේ මේ ආපු වැඩිවීමත් අවසානයේදී අර අහිංසක මහජනතාවගේ කර මතට දාපු එක විතරයි. සාමාන්‍යයෙන් ගම්වල නම් අපි දැකලා තියෙනවා කළු කඩ මුදලාලිලා ඕන තරම් ඉන්නවා. හැබැයි අපිට මේ ආණ්ඩුව පේන්නේ ඒ වගේම පැලපැත්ත කළු කඩයක් විදිහට තමයි මේ ආණ්ඩුව පේන්නේ කියන එකත් මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම අර ගම්වල ඉන්න කළු කඩ මුදලාලිලා වගේ තමයි අනුර කුමාර ජනාධිපතිතුමනි ඔබවත් අද කළු කඩ මුදලාලි කෙනෙක් විදිහට තමයි ජනතාවට දිස් වෙන්නේ කියන එකත් මේ වෙලාවේදී මතක් කරනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුවේ පෙර සූදානමක් නැමැතිකම කොච්චරද කියනවා නම් අද දවසේදී මගින් විශාල වශයෙන් දුක් විඳිනවා Tamanගේ රැකියාව කරන ආයතන වලට යන්න. ඒ වගේම පාසල් දරුවන් දුක් විඳිනවා පාසල් වලට ප්‍රවාහන පාසුකම් සපයා ගන්නට බැරුව. අද බස් රථ හිමියන් ඒ වගේම රියදුරන් ඉල්ලීමක් කරා රජයත් එක්ක සාකච්ඡා කරලා බස් රථවල ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. හැබැයි තෙල් මිල ඉහළ දාන්න මිල සූත්‍රය අනුව කටයුතු කරන්න හංගගත්ත මිල සූත්‍රය අනුව කටයුතු කරන ආණ්ඩුවට බැරි වුණා මේ සරල තියරියවත් පාවිච්චි කරලා තෙල් මිල 105කින් වැඩි වෙනවා නම් ප්‍රවාහන ගාස්තු 105කින් වැඩි කරන්න ඕන කොහොමද කියන මිල සූත්‍රයට අනුව මේක ගලපලා ඒ අදාළ ආයතන වලට දැනුම් දෙන්න මේ ආණ්ඩුවට බැරි වුණා. මේවන් වූ සරල දෙයක්වත් ඉෂ්ට කරගන්න බැරි ආණ්ඩුවක් මේ විදිහට ඉන්නකින් අද වෙනකොට මේ මහජනතාව විඳින පීඩාව අවම කරගන්න හෙටටත් අනිද්දාටත් බැරි වෙනවා කියන විශ්වාසය තියෙන නිසා දැන්වත් මේ ආණ්ඩුවට අපි කියනවා මේ තියෙන සූත්‍රයට අනුව හරි හෙට දවසේ හරි කියන්න අද දවසේ දුක් විඳු මිනිස්සු ටික එතකොට හෙටට යම් විකල්ප ක්‍රියාමාර්ගයක් යොදා ගනී කියන එක මේ වෙලාවේදී අපි ආණ්ඩුවට කියනවා. විශේෂයෙන්ම අපි කියනවා ඔක්තේ දිනවල එන ජනාධිපති අනුර කුමාර දිසානායකටයි ඉරට්ටේ දිනවල මහජනතාව ඉස්සරහට එන විපක්ෂයේ മന്ത്രി අනුර කුමාර දිසානායකටයි අපි කියනවා ආණ්ඩුවක් කරන්න කට විතරක් තිබ්බට මදි මුලෙත් තියෙන්න ඕන අන්න ඒකට උත්තරයක් හොයාගෙන මේ එන පීඩනයත් එක්ක මේ රටේ මහජනතාව ළඟදීම ඔබෙන් උත්තරයක් අහන්න ඔබ ළඟට එයි කියන සීකැඳවීමක් මේ වෙලාවේදී කරනවා.